හෙලෝ කොහොමද ඔයගොල්ලෝ හැමෝටම අද බ්ලොග් එකකින් අරගෙන එන්නේ අපේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක චූටියට සෙලිබ්‍රේට් කරේ කොහොමද කියලා. හස්බන්ඩ් නිවාඩු ඉවර වෙලා නැවට ගිහිල්ලා තිබුණේ. ඉතින් එයාගේ බර්ත්ඩේ එක තිබුණේ සෙනසුරාදා. ඉතින් වෙනද වගේම දුර ඉඳන් එයාට විශ් කරා. ඊට පස්සේ ඉරිදා දවසේ එයාට ඇවිල්ලා යන්න පුළුවන් කියලා හදිස්සියෙම කිව්වා. ඉතින් ඒක නිසා එයාගේ බර්ත්ඩේ එක කලින් දවසේ තිබුණේ. ඉතින් පහවදා ඇවිල්ලා යන්න එන්නම් කිව්ව නිසා චූටියට මොනා හරි ට්‍රීට් එකක් එයාට දෙන්න ඕනේ කියලා හිතුවා. මොකද මේක තමයි එයාගේ පළවෙනියටම ආපු බර්ත්ඩේ එක අපි මැරිකනට පස්සේ. ඉතින් මම හිටියේ අපේ අම්මලයි ගෙදර ඇවිල්ලා. මොකද තනියම ගෙදර ඉන්න බැරි නිසා. ඉතින් ඒක නිසා මම උදේම ආපහු අපේ ගෙදරට අපි දෙන්නයි ගෙදරට යනවා කියලා හිතුවා එයා එන්න කලින්. ඉතින් මම උදේම ටවුන් එකකින් ගිහිල්ලා බැස්සා. ගොඩක් උදේ. ඒක නිසා මට බස් එකේ ආපු නිසා මට ටිකක් බඩගිනි. ඒක නිසා මම උදේට මොනා හරි කාලා ඒ වගේම බබාගේ බර්ත්ඩේ එකට කේක් එකකුත් ගන්න පුළුවන් නිසා PNS එකට ගියා. ඉතින් ගොඩක් උදෙන් ආපු නිසා වෙන මොනවත් කඩ ඇරලා තිබුණෙත් නැහැ කෑම කඩ ඇරෙන්න. බර්ත්ඩේ එකටම මැච් වෙන විදියට ඩෙකොරේට් කරලා තිබිච්ච කේක් තිබුණා. හැබැයි මට හිතුණා ඒ වගේ ඩෙකොරේෂන්ස් වැඩි. මොකද මම ලොකුවට ඩෙකොරේට් කරලා මේ සෙලිබ්‍රේට් කරන්න නැති නිසා මට හිතුණා හරිම සිම්පල් කේක් එකක් ගන්න. ඊට පස්සේ මම කාලා ඉවර වෙලා ඉතුරු අයිටම්ස් ටික ඒ කිව්වේ බැලුන් ටිකක් ගන්න හෙව්වා තැනක් කඩ ඇරලා තිබුණ නැහැ. බුක් ෂොප් එකකින් රතු පාටයි සුදු පාටයි තරයි බැලුන් තිබුණේ. ඒ බැලුන් ටිකත් අරගෙන ඉවර වෙලා ඊට පන්දමකුත් ගත්තා. ඊට පස්සේ බස් ස්ටෑන්ඩ් එකට ගියා. බස් එකක් තියනවාද බලන්න. මොකද හරි චූටි දුරක් තිබ්බේ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් එයාලා ගෙදරට යන්න. හැබැයි මං හිතුවා ඊට පස්සේ බස් එකක් තිබුණ නැහැ. මං හිතුවා පික්නි බයික් එකක යනවද නැත්නම් වීල් එකක යනවද කියලා හිතලා අන්තිමට බයික් එකක් දාගත්තා. බයික් එකේ ඉඳගත්තා විතරයි වහින්න ගත්තා. හරි කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් යනවද නැද්ද කියලා ඇහුවා. චුට්ට දුරයිනේ තියෙන්නේ කමන්න යමු කියලා. ඊට පස්සේ කොහොම හරි ඒ ගෙදර පැත්තට එනකොට වැස්ස නැහැ. කොහොම හරි අන්තිමට ගෙදර ආවා. ඉතින් මේ දවස් ටිකේම හැම සතිය හැම දවසකම වැඩට ගියා. උදේම වැඩට යනවා, රෑ වෙලා ගෙදර එනවා. ඉතින් මේ දවස් ටිකේ අනික දිගටම වැස්සනේ. ඉතින් හරියම කම්මැලි ගේස් වෙන්නෙත් නැහැ වැඩිය. හැබැයි ඉතින් ලොකුවට හැඩි වෙන්නෙත් නැහැ. මොකද මං විතරයි ඉන්නේ. ඉතින් මේ කාමරේ තමයි ඉතින් පොඩක් වැඩිපුර ඉන්න තැනනේ. ඒක නිසා එතන නිතරම ඉතින් අස් කරන්න ඕනේ. කොහොම හරි බබා නිමාඩු ඉවර වෙලා ගිහිල්ලා ඉන්නේ. ඒක නිසා දැන් මේ ඉන්නේ නිමාඩුවකට නෙමේ පොඩි වෙලාවයි. හරියටම කිව්වොත් ඇත්තටම දවසකුත් නැහැ. ඒ වුණාට චූටි වෙලාවකට හරි මව් බලලා යන්න එයා එනවා. මමත් දන්නවා එයා මව් බලලා යන්න පොඩි වෙලාවක් හරි හම්බුනොත් අනිවාර්යයෙන්ම දුවගෙන එනවා කියන්න. මොකද අපි දෙන්නටම බෑ. දෙන්නට දෙනව දකින්න නැතුව ඉන්න. ඉතින් බබා එන්න තව පැය දෙකක් විතර තියෙනවා. ඉතින් මට ඒක නිසා මේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ ටික අස් කරගන්න ටයිම් එක ඇති. ඉතින් මම ඉස්සරහ දුරත් ටිකක් කැරියා එළිය වහිනවා වුණා. මොකද මේ දවස් ටිකේම වැහැලා අර දොරවල් එහෙම ටිකක් මෙව්වා වෙනවා, තද වෙනවානේ. එතකොට දොරවල් හරිම හිරයි. ඉතින් මේ දවස් ටිකේම ඉස්සරහ දොර අරින්න උනේත් නැහැ වැස්ස නිසා. හැබැයි ඉතින් ඔන්න මං අද ටිකක් ඇරලා බැලුවා. අද දවල් දවසේ ඉන්න නිසා ගෙදර අපිට ඉස්සරහ වැරෙන්ඩ එකක් ගහලා නැති නිසා දොරත් එමෙනවා. ඒක නිසා මේ පොඩි තහඩු කෑල්ලක් වගේ තියලා තියෙන්නේ. නාස්ති වෙනවනේ නැත්තම් දොර. ඉතින් අපි කොටසයි හදලා තියෙන්නේ. ඊටු ටික හදන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති එළිය හොඳටම වහිනවා. හෙලෝ එළිය වහිනවා. මම වැස්සට කලින් යන්තම් ආවේ. ගෑස් කරන්න ඕනේ ගොඩ දවසකින්. ඉතින් මුලින්ම මම ගෙනා බෑග් එක අස් කරලා ඉන්නේ.
ඉතින් වැස්ස නිසා අපේ අම්මා මල්ලතු වගයක් දුන්න ගිහිල්ලා හිටවන්න කියලා මෙතන පොකුරු වතු සුද්ද තියෙනවා. පොකුරු වතු සුද්ද සාමාන්‍යයෙන් අනිත් වතු සුද්ද වලට වඩා ටිකක් ලස්සනයි. ඒක නිසා මං හිතුවා සාමාන්‍ය වතු සුද්ද ගහකුත් හිටෙව්වා ළඟදී දවසක. ඉතින් අපිට මල් පූජා කරන්න මල් කඩා ගන්නවත් ගහක් නැහැ. අම්මලාගේ ගෙදර යන්න ඕනේ. හස්බන්ඩ්ලාගේ අම්මගේ ගෙදර. ඉතින් ඒක නිසා මේක මල් පූජා කරන්න හරි හොඳයිනේ කියලා මේක මං අරගෙන ආවා ගෙදර ඉඳන්. ඊට පස්සේ මම හැමතිස්සේම එහාට යනකොටයි මෙහාට යනකොටයි රවුටර් ලැප්ටොප් ඕවා උස්සගෙන යනවා. මොකද මේ දවස්වල මගේ තීසීස් එකේ අන්තිම හරිය යන්නේ. මාස්ටර් එකේ අන්තිම හරිය තීසීස් එක කරන්නේ. ඉතින් ඊට අමතරව මම මල් වගයක් මල් ලිති වගයක් හම්බුණා. අපි වෙඩින් එක ඉවර වෙලා නෑදෑගේ වල ගියපු වෙලාවක. ඉතින් ඒක දාන්න වාස් එකක් තිබුණ නැහැ. ඉතින් මම ඒක ගෙදර ඉඳන් එන ගමන් එකක් අරගෙන ආවා. ඒක ඉරටු වලින් හදලා තියෙන්නේ. ඊට පස්සේ ගෙදරට ඕන කරන සීනි තේගොල්ල ටිකක් මම ගත්තා උදේ එන ගමන්. මේ ඔක්කොම දාන්න පුළුවන් අලි බෑග් එකක් තමයි මම කොහෙ ගියත් අරගෙන යන්නේ. චූටි චූටි හෑන්ඩ් බෑග් ඒවා ලස්සන උනාට ඉතින් ඔයගේ වැඩි බඩු දාන්න බැහැනේ. ඉතින් ඒක නිසා මං ජොබ් එකට යනකොට උනත් ඔය අලි බෑග් එක උස්සගෙන යනවා. මොකද ගෙදර එනවා ආය අපේ ගෙදර යනවා ආය මෙහි ගෙදර එනවා. ඉතින් මට උස්සගෙන යන දේවල් ගොඩයි. ඉතින් කුස්සියේ බඩු කුස්සියෙන් තියලා ඉතුරු ටික කාමරෙන් තියවා. දැන් අපි මල් ඉති ටික මේ පෝච්චියට දාමු. වාසයකට දාමු. ඉතින් මේක දුන්නේ නැන්දා අපේ ගෙදර එනකොට මේක හරියට දාලා තිබුණ නැත්නම් අම්මට සිරි වෙනවා කියලා වෙනවා. ඒක නිසා එයා ඉන්න කලින් මේකට වාස් එකක් ගෙනල්ලා මේක මේ විදියට දේව මෙතන සෙටප් එකකට තමයි ඒක මැච් වෙනවා. බෑ ගාන්ට වගේ දීලා තියෙන්නේ. බලලා වගේ තමයි එයා දීලා තියෙන්නේ. බබා එන්න තව වෙලා තිබුණු නිසා මම ගේ අතු ගන්න පටන් ගත්තා. ඉතින් අපේ ලව් ස්ටෝරි එක ගත්තොත් එහෙම මීට අවුරුදු 12කට කලින් තමයි අපි හම්බ වුණේ. ඉතින් මේ අවුරුදු 12ටම බැලුවොත් සමහර කාලවල් වලදී බර්ත්ඩේ එකට මට මතක විදියට එකම එක පාරක් විතරයි යා බර්ත්ඩේ එකට ගෙදර හිටියේ. සමහර දවස් වලට කෝල් එකක් දීලා විශ් කරන්න පුළුවන් තැන් තිබුණා. සමහර දවස් වලට කෝල් එකක් දෙන්නවත් එයාලට ෆෝන් එකක් පාවිච්චි කරන්න වත් එයාලා ස්ටුඩන්ට් කාලේ ඉන්නකොට ට්‍රේනින් පීරියඩ් එකේදී ඒව හම්බ වුණේ නැහැ කෝල් කරන්නවත් අඩුම තරමේ. ඉතින් සමහර දවස්වල ෆෝන් තිබුණත් කෝල් කරන්න පර්මිෂන් තිබුණත් සමහර වෙලාවට සිග්නල් නැහැ. ඉතින් එයාලා ගොඩක් දුරට ගියාම නැව එතකොට අපිට කතා කරන්න බෑ සිග්නල් නැහැ. ඉතින් ඒ වගේ බර්ත්ඩේ එක කියන්නේ ගොඩක් වෙලාවට හැමෝම එකට එකතු වෙලා ඉඳගෙන එදා දවස එයාලා කැමති අයත් එක්ක ඉන්න තියනවා නම් ඒක ගොඩක් හොඳයිනේ. හැබැයි එහෙම නැහැ ඉතින් අපිට. ඉතින් ඊයේ බර්ත්ඩේ එක තිබිලා අද පපා ගෙදර එනවා කිව්වම ඒක අනිවාර්යෙන්ම සෙලිබ්‍රේට් කරන්න ඕනේ. මොකද එහෙම හරි ඊයේ බර්ත්ඩේ එක තිබිලා අද හරි ගෙදර එන්න ලැබෙන එක ඇත්තටම ලොකු දෙයක්. හයි බැලුම් වල 10ක් තියෙනවා පුම්බන්න. වෙලාවට මම 10ක් ගෙනාවේ නැත්තම් මේ රතු පාට එක මාර හයියයි. කොහොම හරි කරලා පුම්බ ගත්තා කියපුවා. පුම්බ ගත්තට පස්සේ කැටේ දාගන්න තමයි අමාරු. මේ කොහොම හරි වෙලාවට මම 10ක් ගෙනාවේ. නැත්තම් මගේ හකු දෙක බහැලා තියෙනවා මීට වඩා ගෙනාවනම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි චූටියට පොඩි ඩෙකරේෂන් එකක් දැම්මේ. ඉතින් මේ වැඩේට මට හස්බන්ඩ්ගේ නංගිත් ගොඩාක් උදව් කරා. මෙන්න හොරෙක්. එයි හොරා, චූටි හොරා. මෙහෙ එන්න. කිටි. හොප්පුයි. කිටි බය වෙන්නේ මොකද? කිටි එන්න.
ඉතින් අපි බබාගේ බර්ත්ඩේ එක පොඩියට සෙලිබ්‍රේට් කරේ මෙන්න මෙහෙම. ඉතින් ආයෙත් vlog එකක් අරගෙන එනකම් පරිස්සමින් ඉන්න හැමෝම ගිහිල්ලා එන්නම්. බයි.